ඔබට හැමදාම මෙන්න මේක කරන්න පුළුවන් දෙයක්. මොකද්ද? ඉතිපිසෝ ගාථාව නිතරම හිතින් සජ්ජායනා. ඒ වගේම උදෑසන බුද්ධ වන්දනාව කරනකොටත් අඩුම තරමේ ඉතිපිසෝ ගාථාව 7 සැරයක්වත් කියන්න පුළුවන් නම් හොඳයි. ඒ හැරුණාම නිතර නිතර වැඩක් කරන ගමනක් යන්නේන ඕනම මොහොතක හිතින් ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරමින් යන්න. මේ ඉතිපිසෝ ගාථාව කියලා කියන්නේ මේ ලෝකේ පහළ වුණා වූ මේ බුදුරජාණන් වහන්සේලාගේ සහ පහළ වෙන අනාගතයේ මතු පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ මේ ගුණ සමුදායන් කැටි කරලා ඇති ගාථා රත්නයක්. මේ ගාථා රත්නයෙන් අරහං ආදී බුදු ගුණ 9ක් කියවෙනවා. එතකොට මේ බුදු ගුණ පිළිබඳ යම් අවබෝධයක් ඇතුව කවුරු හරි මේක සජ්ජායනා කරොත් මේ බුද්ධලයට මහා ආනිසංසයක් ලැබෙනවා. මෙලොවදී මේ ආනිසංසය ලබන්න පුළුවන්. නිතර නිතර බුදු ගුණ සජ්ජායනා කිරීම. මේක බුදු ගුණ භාවනාවක් බවට පත් වෙනවා. මේ පුජ්‍යලයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙනවා. දැන් ළමයෙක් නම් අධ්‍යාපන කටයුතු ඉගෙන ගන්න ඒව සාර්ථකත්වයටපත් වෙනවා. මතක ශක්තිය ඇති වෙනවා. ඒ වගේම නුවණ දියුණු වෙනවා. දැන් බුදුරජාන් වහන්සේ උදෙසා ওই වන්දනාක්‍රම කීපයක් තියෙනවා නුවණ දියුණු කර ගැනීමට කෙනෙක් කරන වැඩ කටයුතු හරියන වස්තු සම්පත් ආදී තමන්ට ලැබෙන්නේ. ඒ විදිහට ඒව බලාපොරොත්තුෙන් නෙවෙයි. නමුත් ඒ කියන වන්දනා පාඨයන් කියලා වන්දනා කරොත් ඒ පුජ්‍යලයට ටිකෙන් ටික ලැබීම් ලැබෙන්න ගන්නවා. ඒක මේ භාග්‍යවතුන් වහන්සේට කරන්නා වූ පූජාවක් නේ අපි. කියන්නේ මේක ස්තුති පූජාවක්. ඒ ස්තුති පූජාවේ ආනිසංසය තමයි මෙලොවම ලැබෙන්නේ. ඒක ditta ධම්ම වේදීම ඒ පුජ්‍යලයට ලැබෙනවා. ඒකට ditta ධම්ම වේදිනියව මේ ආනිසංස අපිට ලබන්න පුළුවන් දෙයක් තමයි නිතර ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරන්නේ. ඒතර කෙනෙක්ට මේක අමාරු දෙයක් නෙවෙයි. මේක අවබෝධයෙන්ම කියනවා නම් හිතේ සද්ධාව ඇති කරගෙනම කියනවා නම් මේකේ ආනිසංස අප්‍රමාණයි. අපමණ ලැබෙනවා. ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණාචින්ත්‍යා අචින්තියේසු පසංඥානම් විපාකෝ හෝති අචින්ත්‍ය. මේ බුදු ගුණ කියන එක අචින්ත්‍ය අප්‍රමාණයි. කොච්චරද කියලා නිම කරන්න බෑ බුදු ගුණ. එහෙම බුදු ගුණයක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ කෙනෙක් මෙනෙහි කරනවා. උන්වහන්සේගේ ගුණ සමුදාය මෙනෙහි කිරීම අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. ඒ නිසා හැමදාම දවසේ මේක පුහුණු කරන්න. පුරුදු කරන්න තමන්ගේ ජීවිතය තුළ. රේණුකානේ හාමුදුරුවෝගේ පුණ්‍යෝපදේශය කියලා පොතක් ඇති. කෙනෙක්ට ළමයින්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරන නුවණ දියුණු කරගන්න ඒ ප්‍රඥාව වැඩෙන්න මෙන්න මේ පාඩයක් තියෙන පාඩය කියලා වදින්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට දියුණුව සලසාගෙන කියන්න පුළුවන් පාඩයක් තියෙනවා. වන්දනීයාති වන්දනීයෝ පූජනීයාති පූජනීයෝ මාගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ කියලා පටන් අරගෙන ලොකු පාඩයක් තියෙනවා. මෙන්න මේ පාඩ ටික දවසක් කියනකොට කටපාඩම් වෙනවා. කටපාඩම් වුණාම මෙහෙම වන්දනා කරගෙන යනවා. බුදු ගුණවල Tamanට දැනෙන ශක්තිය ලැබෙන්නේ මේ දවසින් දෙකෙන් සතියෙන් මාසෙන් නෙවෙයි. මේ හරියට Tamanට දැනෙන්න ගන්න මේ අකට දැනෙන්න ගන්න මේ වර්ෂවලින් අවුරුදුවලින්. ඔක හරියට නිකන් අර මේ උදැල්ලකින් වැඩ කරාම කොබියෙක්. ඒ උදැල්ලේ අර මිට කාලයක් යනකොටනේ අපි කියන්නේ උපවැටෙනවයි කියලා කියන්නේ. ඒ වගේ. ඒක දවසින් දෙකකින් වෙන එකක් නෙවෙයි. පුජලයා නිතර බුදු ගුණ භාවිතා කරනකොට මේ බුදු ගුණ තමන්ගේ ශරීරෙට නිකන් කාවැදීමක් බවට පත් වෙනවා. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තමන්ට නොදැනීම අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙනවා. උන්වහන්සේ ගැන හොයන්න පෙළෙන. තව බුදු ගුණ ඉගෙන ගන්න. අන්න සද්ධාවෙන් පූජාවන් පවත්වන්න ගන්නවා. මේ පුජ්‍යලයට මේ ලෝකේ වශයෙන් බොහෝ ලැබීම් පවා ඇති වෙනවා. දැන් පෙර ජීවිතයේ කුමන හෝ කුසල කර්මයකින් මේ ජීවිතේ මනුසාත්ම භාවය ලැබුවා. ලැබීම අඩු වෙලා තිබුණත් ඒ පුජ්‍යලයට මොන මට්ටමේ ඉන්න පුජ්‍යලයක් වුණත් ආහාර පණ ආදී පවා ඒ පුජ්‍යලයාගේ ජීවිතේ අඩුවක් පාඩුවක් නැතුව ලැබෙනවා. මේක ඒකේ කුසලයේ ආනිසංසයක් මෙලෝ වශයෙන්ම ලැබෙනවා. හැබැයි මේ වගේ ආනිසංස ලැබෙන්න ගන්නේ ඊළඟ ආත්ම භාවන මතු සසරට. ඒක තමයි කුසලයේ වේවා අකුසලයේ ස්වභාවය, කර්මයේ ශක්තියේ ස්වභාවය. මේක මේ හරියට නිකන් කිරි ටිකක් වගේ දාපු ගමන් මිදෙන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා තමයි මේක විපාක ලැබෙන්නේ. ඒතකොට මේ ජීවිතේ යම් කෙනෙක් කවුරු හරි යම් සැප විපාකයක් යම් දෙයක් ගෙවනවා නම් ඒ ගෙවන්නේ පෙර ජීවිතවල සංසාරේ කරපු කුසල ශක්තියින් කුසල කරුණ. ඒ නිසා මේ ඉතිවිසෝ ගාථාව කියන එක නිතර භාවිතා කරන එක මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් එකක්. මේ ලෝක වශයෙන් කෙනෙක්. හැම කෙනාම තමන්ගේ ජීවිතේ මේක පුරුදු කරන්න. දැන් අපි දන්න ඔය මේ කවුද නාවුනේ අරිදම්මහාමුදුරුවෝ නිතර ලක්ෂ ගණන් ලක්ෂ වාර ඉතිවිසෝ පාඨය සජ්ජායනා කරනවා. ඒ කියන්නේ බුදු ගුණ වඩනවා. නිතර වැඩක් නැති සෑම විටම හැම වෙලාවකම කරන්නේ බුදු ගුණ සිහිපත් කරන එක. බුදු ගුණ වඩන එක. ඉතිවිසෝ ගාථාව සජ්ජායනා කරන එක. ඉතින් මෙනෙහි කරන එක. උන්වහන්සේ අර සුනාමි ව්‍යසනයේදී පවා උන්වහන්සේ ඒ ව්‍යසනයෙන් පවා බේරුණා. ඉතින් මේ ස්වභාව සෞන්දර්ය පවා බුදු ගුණට নমස්කාර කරනවනේ. දැන් ඒක ඔය ඇත්ත දන්නවනේ දැන් පහුගිය දිනවලත් මේ
මේ රට ඇතුලේ කොයි තරම්නම් ස්වාභාවික විපත් වුණාද? අඩුම ගානේ භාග්‍යවතුන් වහන්සේගේ එක කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේකට හානියක් වුණාද කියලා බලන්න. නෑ එහෙම වෙන්නේ නෑ. උන්වහන්සේ අර වැඩ හිටපු කාලෙත් අර මේ උරුවෙල කාශ්‍යපල දමනය කරන්න කියලා මහා ගම් වතුරක් ඇවිල්ලා උන්වහන්සේ ඉඳපු තැනින් ඒ ගම් වතුර ටික ගලාගෙන ගියා වටේට ගිහිල්ලා උන්වහන්සේ ළඟට කිට්ටුනේවත් නෑ. ඉතින් හිතන්නකො එතකොට ඒ බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලෙත් මේ කාලෙත් බුදුරජාන් වහන්සේගේ මේ පිළිමයකට පවා ඒ වන්දනා කරන පිළිමයකට පවා මහා ශක්තියක් තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ. මිනිස්සුන්ට තේරුම් ගන්න තරම් සමහරුන්ට ප්‍රඥාවක් නැහැ, නුවණක් නැහැ. ඒ නිසා ඉතින් සමහරු ওই ධර්මයට කරහනවා විශ්වාස කරන්නේ එක එක මති මතාන්තර වල ඉන්නව විද්‍යාව ඔළුවේ තියාගෙන යනවා. භෞතිකවාදී වෙලා දුවනවා. ඉතින් කිව්වොත් ඔක්කොම මේවා පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන වලට ඇවිල්ලා ඇස් දෙකින් දකින්න ඕන. එහෙමනේ කතා කරන්නේ. ඉතින් ඒවා ඉතින් පොඩි තර්ක ඉතින් පොඩි කාලයකට Tamanට හිතේයෝ ඇත්ත කියලා. නමුත් ඕවා වටහා ගත්තොත් වටහා ගන්න දවසට තේරෙයි. තනි බොරුවක් ඇතුලේ තමයි ජීවත් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා විද්‍යාව කියලා කියන්නේ ඒක කොටසකට හරි සාපේක්ෂව ඒක රාමුවක් ඇතුලේ හරි කතාවක් තමයි. ඉතින් ඒවා එක රාමුවක් ඇතුලේ හරි වුණාට සියල්ලට හරි නෑ. අපි නිව්ටන් නියම හරි මොනවා හරි ඔය මොනවද ඉගෙන ගත්තත් ඕවා එක රාමු වලට තමයි ඇත්ත වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකෙත් භ්‍රමණය වෙනවනේ. භ්‍රමණය වෙන එකක් උඩ ඉඳගෙන අපි කතා කරනවා. ඉතින් නිව්ටන් නියම කියලා හිතන්නකො අපි විද්‍යාව උගන්වන. ඒවත් එතකොට බොරු වෙලා යනවනේ. ඒ නිසා මේ අපි කියන්නේ ඒවා එක සෛද්ධාන්තිකව එක දේවල් වලට ඇත්ත වුණාට ඒ රාමු ඇතුලේ හැම දෙයකම මේ කොබන්න යන්න එපා. විද්‍යාව කියන එක සංකල්ප ටිකක් විතරයි. මේ ලෝකේ අපි ඉගෙන ගන්න ශාස්ත්‍රයක් විතරයි. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න හැබැයි ඒ ශාස්ත්‍රය ඔළුවේ තියාගෙන යන්න එපා. මේක තමයි මේකෙන්ම තමයි ඔක්කොම වෙන්නේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් මොකක් හරි දෙයක් ඉගෙන ගත්තට පස්සේ ඒ දේ මැත්තේම කටයුතු කරන ධර්මයට පයින් ගහලා මෙහෙම එකක් නෑ ලෝකේ කියන තැනට වැටිලා තව මිනිස්සු මිත්‍යා දෘෂ්ටික කරගෙන දුවන පිරිසක් ඉන්නවලු. ඒ මෝඩ බස් අහන්න යන්න එපා. මේ ධර්මයේ තුල ඉන්නේ නැත්තන්ට මේ කියන්නේ මේ ධර්ම ඉගෙන ගන්න පිරිසට මේ කියන්නේ මේවා හරියට තමන්ගේ ජීවිතයට හුරු කරන්න තමන්ගේ කුඩා දරුවන්ට හුරු කරන්න. පන්සලට එක්කගෙන යන්නේ උදේ හවස බුද්ධ වන්දනා කරන්න ගෙදර. ඉතින් දැන් ළමයින්ගේ නුවණ අඩු වෙලා දුර්වල වෙලා නිකන් අර වෙන සිහින ලෝකවල ජීවත් වෙන්න නිකන් හිතන්න බෑ. හිතන ශක්තියක් නැහැ. ඒ වගේ නිකන් ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන ළමයි ටිකක් නේ දැන්. එහෙම වෙලා තියෙන මේ ධර්මයෙන් ඈත් වීම නිසා. මේ ධර්මයෙන් ඈත් වෙනකොට ඉතින් ගුණ ධර්ම ඒව මොකක්වත් නැහැ. හිතේ මතක ශක්තිය ඒව නැහැ. බුද්ධ වන්දනාවක් කරන්නේ ඉස්සර නම් ළමයි හවසට බුද්ධ වන්දනා කරා උදේට බුද්ධ වන්දනා කරා දෙමව්පියන්ට වැඳලා බුදු පහන තියලා වන්දනා කරලා ඒව කරලා ඉස්කෝලේ යන්නේ. දැන් අද එහෙම නැහැනේ. අද ඉතින් ඔක්කොම හරි ඉගෙන ගත්තා නම් ඇති. ඒක දොස්තර වුණාන් ඇති, ඉංජිනේරුව වුණාන් ඇති, ගණකාධිකාරිවරයෙක් වුණාම ඇතිනේ. මෙහෙම වුණාම ඇති රාජ්‍ය සේවකයෙක් වෙනවට මේ වගේ මට්ටමට කොහොම හරි උගන්වන්න ඕන. ඊටු ඒව පස්සේ. හැබැයි එහෙම ගමනක් ගිහිල්ලා අවසානයේ ඒවා ඉවර වෙන්නේ මහා ඛේදජනක විදියට. දැනුම තියෙයි, ලෝකේ උපාදිත් තියෙයි, කඳු ගණන් තියෙයි. හැබැයි අම්මට තාත්තට සලගන්න නැතුව, ಗುಣධර්මයක් නැතුව, පන්සලේ ආමුතු අඳුරන්න නැතුව, වැඩිහිටියෙක්ට සලගන්න නැතුව, ඒ වගේ චරිත ලෝකෙට බිහි වෙලා වැඩක් නැහැ. ලෝකයක් විනාශ වෙලා යනවා, තමුණුත් විනාශ කරගන්න. ඉතින් ඒ නිසා එතෙන්ට වැටලා තියෙන මේ ධර්මය ඇතුළේ නැති නිසා. ඒ නිසා පොඩි ළමයින්ට කුඩා කාලේ ඉඳලා මේ දේවල් උගන්වන්න. ඉතින් මේ බුදු ගුණ කියන එක එහෙම එකක්. කුජලයා කොච්චර නොහික්මුණ කෙනෙක් වුණත් හික්මීමටපත් වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රචණ්ඩයත්ව හික්මවපු කෙනෙක්. අඟුලිමාල වගේ මහා ප්‍රචණ්ඩව හික්මවපු කෙනෙක්. ඉතින් එහෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කෙනෙක් මෙහි කරනවා කියලා කියන්නේ ඕනම කෙනෙක් ඒ ගුණය තුල සංසුම් වෙනවා. මනස අපි කියන්නේ අපි මනස රිලැක්ස් වෙනවා. ඉතින් ඒ සංසුම් භාවයටපත් වෙනවා. මේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඉතින් කරුණාව හට ගන්න. අන්නේ මිනිස්සුන්ට අහිංසකයන්ට මේ කෙරෙහි තව සත්‍යෝ කෙරෙහි කරුණාව මෛත්‍රිය හට ගන්න. අද එහෙම නැහැනේ මිනිස්සු තුල. තව කෙනෙක් කෙරෙහි කරුණාවක් අනුකම්පාවක් නැහැ. පාරේ මැරෙන්න හැදුවත් වතුර ටිකක් දෙන්නේ නැති තත්ත්වෙට මිනිස්සු වැටිලා. ඒ ඔහේ බලාගෙන යනවා. ඔය පින්තූරයක් ගහගෙන යනවා හිත. ඒ තැනට වැටලා තියෙන්නේ මිනිස්සු තුල මේ ධර්මයේ නැතිකම වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් මේ හැදෙන ළමයින්ට මේ પરම්පරාවේ ධර්මයේ කියලා දෙන්න. අම්මලා තාත්තලා දෙමව්පියෝ විදියට කුඩා කාලේ ඉඳලා මේ බුදු ගුණ කියන එක ඉතාම වටිනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳලා සමහරට අර්ථය නොදන්නව වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩි එක්කෙනාට කියලා දෙන්නේ පුතේ ඉතිපිසෝ ගාතාව කියන්නේ. විතර කියන්න. උදේට කියන්න, රැයට කියන්න, නිින්දට යනකොට කියන්න, ගමනක් බිමනක් යනකොට කියන්න. ඔය හාත්පසින් ආරක්ෂාව ලැබෙන එක. අපි කියන්නේ පිරිත් තුළ පිරිත් කියනකොට හාත්පසින් ආරක්ෂාව ලැබෙනවා. ඉතිපිසෝ ගාතාව කියනවා නම් කෙනෙක් හාත්පසින් මේ කුජලයට නිතර ආරක්ෂාව ලැබෙනවා. ඒක ඒකාන්තයි. ඕනම තැනක අපි කියන්නේ ඉස්සර කියන කොහේ හරි ගමනක් යනවා දැන් යනකොට පුතේ ඉතිපිසෝ ගාතාව කිය.
හීනෙන් බය වෙනවා නම් ඉතිපිසෝ ගාතාව කියන්නේ. මෙහෙම කියනවනේ අම්මලා තාත්තලා. ඒ කිව්වේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුවක් තියෙනවා. ඒ කාන්තේම හේතුවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සමුදාය කෙනෙක් අර්ථ නොදැන මෙනෙහි කරත් ඒ පුජ්‍යලයට මහානිසංසයක් තියෙනවා ඒක. අර අර්ථ නොදැනගෙන අර ධර්මයේ ශ්‍රවණය කර කර ඉඳලා අර මැඩියෙක් ගිහිල්ලා මණ්ඩුක දිව්‍ය රාජයෙක් කියලා උප්පත්ති ලැබුවේ අහලා තියෙනවනේ කතාව. ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ ඒ වගේ ප්‍රණීත දෙයක්. ඉතින් අපි මේ හැම දිනම අපේ ජීවිත තුළ මේක කුරු කරගන්න ඕන කතාවක්. ඒ නිසා ඉතිපිසෝ ගාතාව කියලා කියන්නේ මහානුභාව සම්පන්න ගාථා රත්නයක්. සබ්බපාප සකරණ ගාතාව වගේම තමයි. මේක ජීවිතේ නිතර වඩන්න පුරුදු කරන්න. මරණාසන්න මොහොතේදී Tamanට මේ වඩපු බුදු ගුණ අන්න සිහි වෙන්න ගන්න. සිහි වෙන වෙලාවක් එනවා. ඒක නම් පුදුම විදියට ජීවිතේට වටින දෙයක්. නිසා ඔය කාම ලෝකේ කාමයන් ගැන මෙනෙහි කර කර හොයපු වස්තු සම්පත් ගැන මෙනෙහි කර කර ගත කරන මිනිස්සු ඉන්න ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් නිකන් හිතන්න මිනිස්සෙක්ට මේ රුපියල් 1000ක් රුපියල් 100ක් 200ක් දීලත් හිත හදාගන්න සමහර විට අමාරුයි. නිකන් හිතන්නකෝ මේ පුජ්‍යලෝ මේ ජීවිත කාලෙම එකතු කරගනිපු දේපල ටික වස්තු සම්පත් ටික හදපු ගේ කෝටි ගාණක් දීලා හදගනිපු වාහනේ වගේ මහා දේපල ටිකක් එක් රැස් කරගෙන ඉන්න පුජ්‍යලේ කියන්නේ දේපල තියෙන එක හොඳයි. ඒක නරකයි කියන කතාව නෙමෙයි. දේපල මැත්තේ වස්තු සම්පත් මැත්තේම දුවල ජීවිතේ ධර්මයක් ප්‍රගුණ කරේ නැතුව. ධර්මයක හැසිරුම් නැතුව, පොයට අටසිල්ල සමාදන් වුන් නැතුව. ජීවිතේ දහමක් ප්‍රගුණ නොකරපු මිනිස්සෙක් ඒ වස්තු සම්පත් කියන එක අතහැර ගන්න හරි අමාරුයි. එතෙන්දී මහා අසරණතාවයකට පත් වෙනවා මේ මිනිස්සයා. ඒවා පොඩි දේත් අතහැර ගන්න බැරි මිනිස්සයට හිතන්න තමන් ජීවිත කාලෙම උපයපු දේවල් ටික එක තැනකදී අතහැරින්න වෙනවා කියලා හැඟීමක් එනකොට මොකද වෙන්නේ? මුළු ජීවිතේම නිකන් ගිනි ගන්නවා වගේ එකක් දැනෙනවා මේ පුජ්‍යලයට. ඉතින් උස්සන් ගිහිල්ලා තිබෝ වගේ කොහේ හරි പ്രേත ලෝකෙක නිරේ ගිහිල්ලා ඉපදෙනවම තමයි. يعني මේ හිත හදාගන්න බැරි වුණොත් අවසාන මොහොතේ පුජ්‍යලයා ඒ කාන්තෙම ගිහිල්ලා නිරේ වැටෙනවා. ඒක තමයි බුද්ධ දේශනාව. ඒ නිසා අපි අපේ ජීවිත තුළ නිරන්තරයෙන් බුදු ගුණ වැඩි යුතුයි. මරණානුස්සතිය වැඩි යුතුයි. මරණ බව නිතර මෙනෙහි කළ යුතුයි. ඉතින් මේවා මෙනෙහි කරන පුජ්‍යලයට ජීවිත අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසා මේ ඉතිපිසෝ ගාථාවේ වටිනාකම අප්‍රමාණයි. ඒක නිතර කියන්න. තමන්ට නිකන් මන්ත්‍රයක් වගේ ඒක නිතර භාවිතා කරන්න. භාවිතා කරන්නේ තමන්ට බොහෝ ලැබීම් ලැබෙනවා. ආත්පසින් ආරක්ෂාව ලැබෙනවා. තමන් කරන කින වැඩ කටයුතු සාර්ථක වෙනවා. ගොවියෙක් නම් ගොවියගේ ගොවි කර්මාන්තේ සාර්ථක වෙනවා. වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍ය කටයුතු සාර්ථක වෙනවා. ඉගෙන ගන්න ළමයෙක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ තමන් කරන කියන දේවල් සියල්ල සාර්ථක වෙනවා. රජේ රැකියාවක් කරන පුජ්‍යලේ රැකියාව කරන ස්ථානයේ ඉන්න පුජ්‍යලේ සුහඳව කටයුතු කරන්න ගන්නවා. තමන්ට සමීප වෙනවා. කරුණාවක් ඇති මෛත්‍රියක් ඇති වෙනවා. තමන් කෙරෙහි. ඉතින් මෙන්න මේවා තමන්ටම අත්දකින්න පුළුවන් තමන්ගේ ජීවිතේ නිතර තමන් කරගෙන යනකොට.